මගේ නම රත්නශීලී මං ආවේ බලංගොඩ සීලගම ඉඳලා. මම මේ දැනගත්තේ මේ අපේ නංගි කෙනෙක්ගේ ඊගාව පත්තරය තුන පරණ එකක්. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේ බේස් කරන තැනක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කෝල් එකක් දුන්නා රජ මහත්තයා කිව්වා එන්න කියලා. මගේ කොල්ලට පෙර දිරලායි තුන ටික හරියයි මේ උකුල් ඇට දෙකයි. දිරලා. කලිනුත් එක තැනින් ගත්ත තැනින් හරියට ගන්න හම්බුන්නේ නැහැ මට. ඊට පස්සේ තමයි මෙතෙන් දැනගෙන මෙතෙන්ට ආවේ. මම රත්නපුරින් ගන්න කිලිනිකින් බෙහෙත් ටික ඒ ටික තමයි ගත්තේ. ඒවෙන් තමයි ඉස්සෙල්ලා මට මේ තුරටි මෙතන මේ ටිකෙන් දිරාගෙන ආවේ. ඊට පස්සේ තමයි මට මේ දෙක හැක්කුම හැදුණා මේ දෙපැත්තේ. ඊට පස්සේ තමයි බලනකොට එක්ස්රේ අරමුණට තමයි කිව්වේ මේ දෙකම දිරලා කියලා. ඊට පස්සේ ස්කෑන් එහෙම ගත්තා පස්සෙත් ඉතින් කොළඹ ගිහිල්ලා මම හොස්පිටාලෙම ගිහිල්ලා මේ රත්නපුරේ නම් කිව්වේ මේ බෙහෙත් කරාට හරියන්නේ නැහැ මේකට හරියන්නේ වට ඔපරේෂන් කරන්න ඕන කියලා තමයි කිව්වේ රත්නපුරේ. ඊට පස්සේ ඉතින් ඔපරේෂන් කරන්න දැන් අවුරුද්දක් බලා ඉන්න එපා. ඩොක්ටර් කිව්වේ මට ඇවිදින්න බැරි වෙයි කියලා එතකොට. එච්චර කල් බලන් ඉඳලා. ඊට පස්සේ තමයි මෙතන මේ හොයාගත්තේ. එතනට ආවේ. ඉදුම හත්තට හතරම ඉදුම හත්තට කිව්වා එන්න කියලා. මම පිළියන්කට ආවේ. එතනින් දුන්නා හත්විකට බෙහෙත්. ඊට පස්සේ ඉදුම හත්තට කිව්වා හරියන්නේ නැහැ. ඔහොම බෙහෙත් කළා හරියන්නේ නැහැ. ඔය ආවිලා නවතින්න කියලා. ඒකම තමයි ඥාන හිතන්න නවතින්න. දැන් ඉතින් හොඳයි මට ටිකක් හොඳයි. තාම ඉතින් ටිකක් තියෙනවා ඉතින්. මාස එකමාරකට කිට්ටු වගේ. ඔව් ඉතින් අර වැඩක් කරාට ටිකක් කළානකොට ආයිත් කැක්කුම එනවා. අර නැමෙන්නේ එහෙම බැරිව මම පාත්තින් වල හිටියේ. දැන් හොඳයි ටිකක්. අඩුයි මට. ඒත් මම ගොඩාක් අවුගාන දුක් නමට උපවාස කරගන්න බැරුව මම හිටියා. පැයට නිින්දක් නැහැ, දවල්ට නිින්දක් නැහැ. අඬ හිටියේ දුකින් මම අවුගාන. මම කියන්නේ අයියෝ හතකට වත දෙන්න එපා කියලා. මම හරියට දුකින්. මම වගේ රෙඩින් නම් ඇත්තට හොයලා බලන්න මෙතෙන් දෙන්න කියලා මම කියන්නේ. මම මදනාට හතේ ගාවට එන්න කවෝන කෙනෙක් මෙතන වෙහෙස් කරනවා. හොඳයි ඇත්තම සෑහෙන දුකක් ඉඳ අවුරුදු ගාන. යට නිින්දක් නෑ මම. ඇඳේ අර පැත්තට සෙල්ලෙනවා මේ පැත්තට සෙල්ලෙනවා. සෑහෙන දුකක් ඉඳ මම අවුරුදු ගාන. ඒ හොස්පිටල් එකක් තියෙනවා නම් අතෙන් ඔක්කොම දෙනවා කන කෑම දෙනවා ඔක්කොම හොඳයි ඉතින් මම දැන් මාසිකමාරකට හිටිනවා ඉතින් ඇවිල්ලා මට හිනේ උකුලට මම මේ උකුලට දෙක දිරලායි කොන්දේට පෙර මෙතන පැත්තේ පිටිපස්සේ ඒක දිරලා තියෙන්නේ මම කියන්නේ මෙතන දෙල බෙහෙත් ගන්න ඇත්තට හොඳයි මට නම් ගොඩක් හොඳයි ආවට වැඩි නැමෙන්න පාතින් පුළුවන් මට ඉක්වත් බැරි හිටිය ගන්න ඉස්සර මට දර ටිකවත් ගන්න බෑ කියලා දර කැල්ල ගන්නේ දර කැල්ල කරන් ළඟට ගන්නවා මෙහෙම දර කැල්ල ටික මරන් තමයි දර ටික එකතු කරලා ගන්න ඒකවත් බැරිව මම හිටියේ දැන් නම් මට හොඳයි ඉතින්